මල්කක් නෑ ඔහෙ ඉන්නවද? ටීචර් සුදු වෙලා වගේ. ටීච් සුදු වෙලා වගේ. මොකක්ද ඒකට හේතුව? මම සුදු වෙලා හොයන්න බලන්න. කියන්නේ මොන හරි මේ මේවා තියලා තියෙන විදිහේ ඔක්කොමත් එක්ක ලයිට් එකක් මට වැඩිපුර ඇවිල්ලා හැටි. නියම. අලුතෙන් අද පළවෙනි පාඩේ ජොයින් වෙන අය සිටීද? ඉන්නවද? පළවෙනි පාඩේදී. ඉන්නවා ටීචර්. ඉන්නවද? ඉන්නවා ටීචර්. නියමයි. යාළුවා කිසි දෙයකට බය වෙන්න එපා. ඔන්න දැන් අපි පටන් ගත්තා. හොඳට මතක තියාගන්න. ඔයා දැන් මෙලෝ දෙයක් මීඩියා ගැන දන්නේ නැහැ. ඔයා දැන් මීඩියා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික මේ මං කියලා දෙන විදියට කරාම ලස්සනට පාඩම් ටික ඉවර වෙනවා. රචනා ප්‍රශ්න ලියන්න බැරි අය ලස්සනට රචනා ප්‍රශ්න ලියාගෙන යනවා. ඔයා W එකක හිටියත් අනිවාර්යෙන්ම A එකකට අනිවාර්යෙන්ම එනවා. අපි මොටිවේෂන් එකක එක ක්ලාස් එක පටන් ගමු මුලදී බැරුව ඉඳලා දැන් ඔයාට හිතෙනවා නම් හොඳට වැඩ කරනවායි කියලා ආයෙම එක්කෙනෙක් පොඩ්ඩක් මොන හරි කියන්න යාළුවන්ට ඇහෙන්න. ඉන්නවද එහෙම අය? මුලදී බෑ ඒත් ඔයාගේ උත්සාහයෙන් ඔයා දැන් ලියනවා පොඩ ලියනවා රචනා ප්‍රශ්න වලට මොනවා හරි කරගන්නවා. එහෙම ඉන්නවනම් පොඩ්ඩ මොටිවේෂන් එකට යාළුවෙක්ට කියන්න. ඉන්නවද? ඔව් මිස් මම ඉන්නවා. කියන්න. මුල් දවස්වල මට කිසිම දෙයක් බෑ. ඒ කියන්නේ මම පාඩම් 6වත් හරියට දන්නේ නැතුව ආවේ. මිස්ගේ සින්දු ක්‍රම අනම්මනම් හින්දා ඒ කියන්නේ මම ටික ටික මීඩියා වලට ආස හිතුණා. ඉස්සර මට පේන්නම් බෑ මීඩියා ගැන විෂය. දැන් ඇවිල්ලා මාස 4ක් වගේ වෙන්නේ උනාට මේ දැන් මට හොඳ රචනා ප්‍රශ්න ලියන්නත් පුළුවන් මේ කරුණු හැම ඔලුවට එනවා. ඉස්සරට වඩා දැන් හොඳයි. ආපු ළමයට කියන්න තියෙනවා ඔයාලටත් පුළුවන් කියලා. ඔව් ටීචර් නවෝදයා කියන්නේ ඇත්ත මේ නවෝදයා මටත් කියලා තියෙනවානේ හලෝ කලින් ටීචර්ගේ රෙකෝඩින් තියනවා නම් දෙන්න මට බයයි කියලා. මං හිතන්නේ දැන් නවෝදයා වැඩ කරගෙන යනවා. ඒ ඔයගොල්ලෝගේ මුකුත් නෙමෙයි ඔයගොල්ලෝගේ මහන්සිය කැපවීම දක්ෂතාවයේ හින්දා තමයි 100%ක්ම ඔයාලට ඒක පුළුවන් වෙන්නේ. දිගටම ජොලියනේ මේ වැඩේ වෙන්නේ කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. ජොලිය මේ වැඩේ දිගටම කරගෙන යන්න අනිවාර්යෙන් ඒකක් එනවා. හරි දැන් මුලින් ඉඳන් ආපු ළමයිට මම මුලින් ඉඳලා දැන් වැඩේ කියලා දෙනවා. හැමෝම අහගන්න හැමෝම මුලින් ඉඳන් මේක පටන් ගත්තොත් ගොඩ. දැන් පළවෙනි එක මම කියන්න ඕන දැන් මට ගිය අවුරුදු වල රිසල්ට්ස් ඇවිල්ලා තිබ්බ සමහර අයගේ රිසල්ට්ස් තිබ්බා ගිය අවුරුදු ඊට කලින් අවුරුදු වල A1යි S2යි A1යි W1යි B1යි ඔහොම රිසල්ට්ස් තිබ්බා. ඒක තියෙන්නේ මීඩියා වලට W1 S A තියෙන්නේ අනිත් සබ්ජෙක්ට්ස් වලට. කවදාවත් මම මේ විෂයට මාර ආසයි. මම මේක විතරක් කරනවයි කියලා කවදාවත් ඒක නම් කරන්න එපා පුතේ. මොකද මේ O level නෙමෙයි ආයෙත් දැන් O level සිංහල S එකක් ආව W එකක් ආව ආයෙ කරන්න පුළුවන් මේක විතරක් වෙනම A level වල පුළුවන්ද ඒක? පුළුවන්ද? බෑ ආයෙ තුනම මුල ඉඳන් ලියන්න ඕන. A level වල හැම බෑ ආයෙ තුනම යන්න ඕන. ඒකින්ද මම ඔයාට මීඩියා වලට වගේම අනිත් විෂයන් දෙකට උදව් කරනවා. දැන් අද පොලිටිකල් වලට එක්කෙනෙක් සින්දුවක් හදලා දුන්නේ. ඒ වගේ අපි තුනම එක මට්ටමකට අනිවාර්යයෙන්ම ගන්න ඕන මීඩියා මං හදලා දෙනවා ඒ මට්ටමට. ඔයත් එක්ක මං කතා කරනකොට අනිත් විෂයන් දෙකට අපි ගුරුවරුන් හොයාගෙන බැරි දේවල් කරගෙන තුනම එක මට්ටමකට අරන් ඉස්සරහට යක් කිසි දෙයකට බය වෙන්න එපා. එහෙනම් ඔයාට අනිවාර්යෙන්ම හරිද? කිසි දෙයකට බය වෙන්න එපා මේ ඒ තුනක් ලැබෙනවා. දැන් මෙහෙමයි. දැන් ඔයා මොනවාද රෙඩි කරගන්න ඕනේ? ඊට කලින් මං කියන්නම් අපේ ක්ලාස් එක තියෙන්නේ සතියට දවස් 2යි. ඒ දවස් දෙක තමයි සඳුදායි බදාදායි වෙලාව තමයි රෑ 7 ඉඳලා රෑ 9 වෙනකන්. එතකොට 9 වෙනකන් කිව්වට මට සුට්ටක් වැඩිපුර කරන්න හිතුනොත් පොඩ්ඩක් පාඩම පොඩ්ඩක් තව ටිකක් තියෙනවා නම් මම පොඩ්ඩක් පැය කාලක් විනාඩි 20ක් වැඩිපුර ගන්නවා. අඩු කරන්නේ නැහැ වැඩිපුර තමයි ගන්න. හරි. එතකොට මාසෙට දවස් 8ක් තියෙනවානේ. මාසෙට දවස් 8ක් තියෙනවා සමහරක් වෙලේට මම අමතර ඒවත් දානවා.
හරිද? එතකොට ඒ දවස් 8-10 ඇතුළත මාසේ theory, papers, MCQ මේ revision මේ ඔක්කොම තමයි වෙන්නේ. මේ ඔක්කොම වෙනවා පාඩම් 12 කියාගෙන යන ගමන් දැන් මේ මාසේ පටන් ගන්නවා MCQ එක. MCQ පළවෙනි පාරේ වෙනම්ම. එතකොට papers දැන් අපි ප්‍රශ්නනේ කරේ. දැන් අපි යනවා ලොකු papers ලියන්න. ඒ ඔක්කොම මේ මාසේ පටන් ගන්නවා. එතකොට මේ දවස් 10 ඇතුළතදී මේ ඔක්කොම වෙනවා. මේ full package එකක්. හරිද? අනිත් එක තමයි මට හැමෝමම විශේෂයි. හැමෝමම අතිවිශේෂ ළමෙක්. දැන් ඔයගලගේ උත්තර බලන්න පොඩි කාලයක් යනවා මට. තවත් කීප දිනකදී බලන්න තියෙන මේක මම බලලා දෙන්නම්. ඕගොල්ලෝ ලියන උත්තර සතියකට පාරක් මමම පෞද්ගලිකව බලලා ඔයාලට කෝල් එකක් අරන් හරි වොයිස් එකක් දාලා හරි ඒකේ හොඳ අඩුපාඩු හදා ගන්න ඕන දේවල් මම පෞද්ගලිකව කියනවා ලකුණුත් දෙනවා. ලකුණු දෙන්න පටන් ගන්නවා දැන්. මම අඩුපාඩු කිව්වා විතරයිනේ මෙච්චර කාල. දැන් අඩුපාඩු ටික හදාගන්න දැන් මම ලකුණුත් දෙනවා. හරි. ඔයා මොනවද රෙඩි කරගන්න ඕනේ? ඔයා ෆයිල් දෙකක් ලෑස්ති කරගන්න. පළවෙනි එක රෙඩි කරගන්න ඕනේ ටියුට්ස් දාන ෆයිල් එකක්. හරිද? ටියුට්ස් දාන ෆයිල් එකක්. මේ එච්චර හිතන්න දෙයක් නෙමෙයි. මොකක් හරි කාඩ්බෝඩ් ෆයිල් එකක් ගන්න. මොන හරි කාඩ්බෝඩ් මේ වගේ ෆයිල් එකක් ගන්න. එතකොට මේ දැන්ට අපි කරලා තියෙනවා 1 2 3 4 මෙන්න මේ ටියුට්ස් 1 2 3 4 ටියුට්ස් තමයි දැන්ට ඔයාගේ අතේ තියෙන්නේ. ඔයාගේ අතේ තියෙන්නේ මේ ටියුට්ස් 4ට අමතරව මේ මාසේ 5 වෙනිදාට ඔයාට එනවා ලස්සන ටියුට්ස් දෙකක් 5 සහ 6 පාඩම් වල. එතකොට වෙනම මොකක් හරි ෆයිල් එකක් අරගෙන ඒ ෆයිල් එකට මේ ටියුට්ස් ටික දාලා තියන්න ඔක්කොම ටික. නැත්නම් එක ටියුට් එකක් අල්මාරියට අනිත් එක ඇඳයට අනිත් එක ඔළුව උඩ. එතකොට ලේසිනේ ඔක්කොම ටියුට්ස් ටික එක ෆයිල් එකකට දාලා තියන්න. ටියුට්ස් 12ම එකට එකතු කරගත්තම ඔයාට නියමයි. ටියුට්ස් 12ම වගේ අතේ තියෙනවා කියලා හිතනවනේ. අනිත් එක හොඳට බලන්න. මේ හැම ටියුට් එකක්ම ගත්තොත් මේ හැම ටියුට් එකක්ම රටාවකට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි රටාවකට හදලා තියෙන්නේ කියන්නේ මේ හැම ටියුට් එකක්ම පළවෙනි පාඩමෙන් පස්සේ හැම ටියුට් එකක්ම තියෙන්නේ මෙන්න මේ පැත්තට. මෙන්න මෙහෙම තමයි කියවන්න තියෙන්නේ. මේක දැන් හදලා තියෙන්නේ මනෝවිද්‍යාත්මක ක්‍රමයකට මේ ටියුට් එක. මනෝවිද්‍යාත්මක ක්‍රමයකට කිව්වේ මොකක්ද දන්නවද? දැන් සාමාන්‍යයෙන් ඔයාට වෙන ටියුට් එකක් S2 පියාගෙන දැන් දෙවනි පාඩමේ මූලිකාංග මම පෙරලනවායි කියලා පෙරලන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. මේ ටියුට් එකේ එහෙම පෙරලන්න පුළුවන්. මේක මනෝවිද්‍යාත්මකව ඔයාගේ ඔළුවට යන විදිහට හදලා තියෙන හැම ටියුට් එකේම මේ පිටුවේ තියෙන පාඩමේ නම රටාවක් හැම ටියුට් එකේම ඊට පස්සේ තියෙන්නේ පාඩමේ chart එක. පාඩමේ chart එක කියන්නේ මුළු පාඩමේම තියෙන දේවල් ටික මේ පිටුවක් ඇතුලේ තියෙනවා. මෙතනින් එහාට මේ පාඩමේ මුකුත් නැහැ. මේ ප්‍රධාන මාතෘකා යටතේ තියෙන අනුමාතෘකා. අන්න ඒ ටික තියෙනවා. එතකොට මෙතන තියෙන දේවල් තමයි ඊළඟ පිටුවල තියෙන්නේ. බලමු අපි දැන් දෙවෙනි පාඩම. දැන් මෙතන සංනිවේදනයේ හැඳින්වීම ස්වභාවය මූලිකාංග කාර්යයන් නිර්වචන. හරි. දැන් මේ ස්වභාවය කියන කොටස සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ තියෙනවා. නේ? එතකොට ඊළඟ එක මූලිකාංග කියන කොටස සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ. කාර්යයන් ප්‍රධාන කාර්යයන් ඔක්කොම මේක ඇතුලේ. අමතර කාර්යයන් ඔක්කොම මෙහෙම ඇතුලේ. නේ? අර නිකන් සිතියම බලාගෙන කොහරි යනවා වගේ. අමුතු ක්‍රමයකට මේක හදලා තියෙන්නේ. අනිත් එක තමයි මේ වෙනම තියරි වෙනම තියෙනවා. උදාහරණ ඕන නම් උදාහරණ වෙනම මේක ඇතුලේ තියෙනවා. එහෙම තමයි ඔයාගේ ටියුට් එක හැදෙන්නේ. දැන් මේක දැනන් හිටියද කලින් අදද දැනගත්තේ?
ඊයවල බැලුවම මේක තේරුණාද? ඔව් ටීචර්. ඒක වාට ලේසිද අමාරුද? ඒ විදිහට ලේසි ලේසි. ටීචර්. දැන් මම ඒකයි දිගටම ටියුට්ස් හදද්දී ඒ ක්‍රමය අනුගමනය කරන්නේ. ඕකේ ඇතුලේ තියෙන දේවල් වලින් තමයි මේ විභාගෙට එන්නේ. වැඩිත් නෑ අඩුත් නෑ. ඊට අමතරව මම ඔයාලට දැන් ඉස්සරහට PDF දෙනවා ඒවා කියව ගන්න. නේ ඒ වල විශේෂ කරුණු මොන හරි පොතක් තියෙනවා නම් ඒක ලියා ගන්න. එහෙම දේවල් නම් පළවෙනි එක ෆයිල් එකක් තියාගන්න. ෆයිල් එක ඇතුළට ඔයාගේ ටියුට්ස් ටික ලස්සනට දාන්න. ඒ තමයි මේ ටියුට්ස් දාගන්න ෆයිල් එකක් තියෙන්න ඕනේ. ඔන්න ඔයා ළඟ තියෙන්න ඕනේ තව ෆයිල් එකක්. උත්තර ලියමු ෆයිල් එක. මෙහෙම ළමයි. දැන් ස්විමින් ඉගෙන ගන්නකොට ස්විමින් ඉගෙන ගන්නවා කියලා හිතන්න. පොත පාඩම් කරනවා. හරි නිදහසේ පීනන්නේ නිදහස් ආර මෙහෙමයි. ආරව පීනන්නේ මෙහෙමයි. තියරිම ඉගෙන ගත්තොත් පූල් එකකට බහලා පීනන්න පුළුවන්ද? බෑ. මොකද බැහැ. ගන්න ඕනේ. පැට්‍රිස් වෙන්න ඕනේ. හරි ඇත්තට පූල් එකට බහින්නකෝ වැඩේ කරන්න බෑනේ. ඒක හින්දා උත්තර ලියන්න නැතුව අනේ මම විභාගෙටම ලියනවා නේ උත්තර දැන් තියරි විතරක් පාඩම් කර ඉඳලා එහෙම හිතනවා නේද? එහෙම කරන්න බෑ. ඔයා නිකන් එක දැන් අද ප්‍රශ්නයක් ලියනවා අපි හොඳේ ප්‍රැක්ටිස් කරලා බලන්න ලියනවා. ඔයගලන්ට ඒක අත්දැකීමෙම පෙන්නලා දෙන්න බෑ. අද ප්‍රශ්නයක් ලියලා බලමු. දැන් හිතාගෙන හිටියනම් විභාගෙටම ලියනවා කියලා බලමු අද පුළුවන්ද එහෙම කියලා. ෆයිල් එකක් තියෙන්න ඕන තව. මේ ෆයිල් එකට CR කොළ අරින් ගන්න ඕනේ නෑනේ ඔය ඕනේ නැති මේ පොත් වලින් කඩලා CR කොළ 100ක් විතර දාලා තියාගන්න. හරිද? 100ක් විතර තව ෆයිල් එකකට දාලා තියාගන්න. එතකොට තව කොළ මේකට දාන්න පුළුවන් වෙන විදියට මොකක් හරි ක්ලිප් එකක් ගහලා එහෙම තව ෆයිල් එකක් හදාගන්න ඕනේ. මොකද සතියට එකපාරක් අපි අනිවාර්යෙන්ම ප්‍රශ්න ලියනවා. මම ප්‍රශ්නයක් ලියන්න කියලා කිව්ව ගමන් ගන්න අර උත්තර ලියමු ෆයිල් එක. ඒක අරගෙන ඔයාට උත්තර ලියන්න තියෙන්නේ නැත්නම් ඒ වෙලේට කොළ හොයන්නයි පිටු කඩන්නයි බෑනේ. ආනම් උත්තර ලියමු ෆයිල් එක ලස්සනට තියාගන්න. ඊට පස්සේ අපි ගාව තියෙනවා තව සින්දු පොතක්. හරිද? දැන් මේකෙන් පස්සේ මම මාර්තු ගෲප් එකට ඒ ඔක්කොම ටික දානවා. දැන් සින්දු පොතක් කියලා එකක් තියෙනවා. දැන් මම සින්දු PDF එකක් කියලා එකක් දානවා. ඔයා පිටු 81 120 CR පොතක් අරගෙන ඒ සින්දු ටිකේ ලියලා තියෙන විදිහටම ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ මම ඔඩියෝ එකක් එවනවා. ඒ ඔඩියෝ එක බස් එක යන ගමන්, කෝච්චි යන ගමන්, අයින් යන ගමන්, කන ගමන් නේද? සාලයට ගාන ගමන් ඒක අහන්න තියෙන්නේ. වාට ඒකේ වචන ආයත පැහැදිලි නම් අන්න සින්දු පොත බලනවා, අර කහනවා, සින්දු පොත බලනවා, අර කහනවා. පොඩ්ඩක් නටනවා එහෙම එන්ජොයි කර ඔය වැඩේ කරන්න තමයි තියෙන්නේ. එතකොට එහෙම වුණාම අර වර්ෂ ටික අමතක වෙන නම් ටික අමතක වෙන කරුණු ටික දැන් කරුණු 7ක් පාඩම් කරන්න කිව්වොත් අයියෝ කරුණු 7ම මතක හිටින්නේ නැහැ නේ. එතකොට ඒ කරුණු 7ම මම සින්දු වලින් කියලා දීලා තියෙනවා. අන්න ඒ වගේ. පාඩම් 6ක සින්දු තමයි අපි දැන්ට කරේ. මම PDF එක දැම්මම සින්දු පොතේ ඒ ටික ලියා ගන්න. හරි. එතකොට සින්දු ටිකත් හරි. එතකොට මේ පැත්තෙන් ටියුට් එක තියෙනවා. මේ පැත්තෙන් අපි පට ගාලා උත්තර ලියනවා. සින්දු පොතේ සින්දු ටික අහනවා. එතකොට මතක හිටිනවා. ඊට අමතරව අපි පේපර්ස් ලියනවා, MCQ කරනවා, ෆුල් රිවිෂන් කරනවා, පන්තියේ ප්‍රශ්න තරඟ තියෙනවා. ඒ වලට තෑගි දෙනවා. නේද? ඒ ඔක්කොම කරාම ඔයාට අනිවාර්යයෙන්ම එකක් එනවා. හරිද? අනිත් එක අනිවාර්යෙන් කියන්න ඕනේ මේක. මීඩියා මේකේ කටපාඩම් නම් කරවන්නේ නැහැ. මීඩියා කියන්නේ පුතේ කටපාඩම් කරන්න පුළුවන් විෂයක්ද? දැන් ඔයගොල්ලෝම කියන්නේ කටපාඩම් කරන්න පුළුවන්ද මීඩියා? බෑ. කටපාඩම් කරන්න බෑ. මීඩියා කියන ප්‍රායෝගික විෂයක්. ඔයා උදේ නැගිටින වෙලාවෙ ඉඳලා රැන් නිින්දට යනකම්ම වෙන දේවල් තමයි මීඩියා එක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ සින්දු වලින් අම්මෝ මුළු ටීචර්ස් ගයිඩ් එකම කටපාඩම් කරන හැම එකක් නම් නෙමෙයි තියෙන්නේ. අපි මේ සින්දු වලින් කරන්නේ.
දැන් කරුණු 7ක් පාඩම් කරගන්න තිබ්බොත් අන්න ඒ වගේ මතක හිටින උපක්‍රම පාවිච්චි කරනවා සින්දුවක් විදියට. එහෙම කරුණු මතක තියාගන්න විතරයි ඒක පාවිච්චි කරන්නේ. ඒ ඇරෙන්න උදාහරණ අවබෝධය තාර්කිකව හිතන දේවල් ඒ ඔක්කොම ප්‍රායෝගිකව මම මේ ප්‍රායෝගික උදාහරණත් එක්ක කියලා දීලා ඕනම ප්‍රශ්නකට ආව ලියන්න පුළුවන් විදිහට හුරු කරනවා. හරි, තව ප්‍රශ්න තියෙයිද? මොනවද තව ප්‍රශ්න? අලුතෙන් ආපු අය අහන්න. මොනවද තව ප්‍රශ්න? නිකන් ඉන්නකේ අහන්නකො ප්‍රශ්නයක්. අයියෝ නිකන් තියෙන කට අපරාධනේ අහන්නකො ප්‍රශ්නයක්. මිස් කෑවද? රැටද දවල්ද? රෑටයි දවල්ටයි දෙකටම. නැත්තම් රැට හවසට දවල්ටයි කෑවද? දෙකටම ක්ලාස් එක ඉවර වෙලා කමුනේ. ලස්සන ප්‍රශ්නයක් නෙවෙයි ආ. හරි කිසි දෙයකට බය වෙන්න එපා. මේ ටික ඉවර මේ ටිකෙන් ඔයාට එකක් එනවා ඔයාට ටීචර් එහෙ එකක් එනවා කියලා කොහොමද කියන්නේ අපිට පෙන්වන්නකො සාක්ෂි කියලා එහෙම ඕන කෙනෙක් ඉන්නවනම් YouTube එකට යන්න මම YouTube link එක දානවා ඒ වල කමෙන්ට්ස් ගිහිල්ලා බලන්න කැම්පස් ගියා එළ ලංකාවේ හැම කැම්පස් එකකම අපේ එක ළමෙක් හරි ඉන්නවා හරිද එතකොට ඒ වලට හොඳට සාක්ෂි දිනවා YouTube එකේ ගිහිල්ලා බලුවම හරි දැන් අපි වැඩේට යමු හරි